අයිබෝන් අජුඩීන් කේස් එකේ මේ අලුතින් ඉස්මතු වෙලා තියෙන තත්ත්වයන් එක්ක ඊයේ දවසේ අපිට දකින්නට ලැබුණ නේද නිකන් අර හොරාට කලින් කෙහෙල් කැන වැට පැනපු සීන් එකක්. මොකද්ද ඒ කතාව? ඒ කතාව ඉතින් දැනටමත් ඔයගොල්ලෝ දන්නවා. ඒකේ නොදැකපු පැති කීපයක් ගැන කතා කරන්නයි අපි මේ ලෑස්ති වෙන්නේ. ඊයේ හදිසියම නාමල් රාජපක්ෂ කැඳවලා තිබුණා නේද? කට්ටිය මීඩියාවල සෙට් එකක්, Tamanට හිතවත් මීඩියාවල සෙට් එකක් ඔය බත්තර මුල්ලේ කොහෙද තැනකට. දැනකට කැඳවලා විශේෂ ප්‍රකාශයක් කරා. ඒ ප්‍රකාශය කෙරුණ ඇත්තම දේශපාලනික උවමනාවන් මත මේ රාජපක්ෂලාව තජුඩීන් ඝාතනයට හිර කරන්නට යම්කිසි ආකාරයක ආණ්ඩුව කුමන්ත්‍රණයක යෙදෙනවා කියලා. ඒකදී ප්‍රධානම චෝදනාවක් එල්ල කරා පොලිසියට වැඩ බලන පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ඊට කලින් දවසේ පස්වරුවේ විශේෂ අනාවරණයක් කරමින් කරා කිව්වා තාජුඩීන් ඝාතනය සම්බන්ධයෙන් මේ කජ්ජා කියන ආందోලනාත්මක චරිතය අරුණ විදානගමගේ ඔහු තජුඩීන් ඝාතනය කෙරුණු අවස්ථාවේ තජුඩීන්ගේ වාහනය පිටිපස්සෙන් ගිය වාහනේ මේ කජ්ජා කියන පුද්ගලයා හිටියා කියලා මේ වන විට තොරතුරු අනාවරණය වෙලා තියෙනවා. ඔහුගේ බිරිඳ CCTV දර්ශනවලදී ඒ හිටියේ කජ්ජා කියලා අඳුරගෙන තියෙනවා කියලා. කොහොම නමුත් දැන් මේකෙදී කිසිදු ආකාරයක පොලිසියෙන් නාමල් රාජපක්ෂ ගැන හෝ එහෙම නැත්නම් රාජපක්ෂලා කියලා එහෙම නමක් හෝ වෙන කිසිම දෙයක් සඳහන් කරලා තිබුණේ නැහැ. හැබැයි එහෙම තත්වයක් යටතේ නාමල් රාජපක්ෂ මේක තමන්ගේ ඇඟට ගැනීමක් සිද්ධ කරලා තිබුණා. ඒ විතරක් නෙමෙයි ඒ කියන්නේ ඔහු විශේෂ ප්‍රකාශයක් කරලා තිබුණා. ඒකට නිකන් මාව ගාවන්නට එහෙම නැත්නම් රාජපක්ෂලා ගාවන්නට පොලිසිය උත්සාහ කරනවා. එහෙම කියන ලයින් එකකින් එහෙම කරන්නට එපා. එහෙම කරොත් එහෙම අපි නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා මේකට එරෙහිව කියලා. එහෙම පොලිසියටත් තගක් දැමීමක් සිද්ධ කරා. හැබැයි මේකේ තියෙන ප්‍රධානම කාරණය තමයි මේ නාමල් රාජපක්ෂ තමන්ගේ මීඩියා වලට කතා කිරීමේ සිද්ධියට කලින් ඊයේ දවසේ උදේ හදිස්සියෙම මේ අරුණ නෙමෙයි සමාවෙන්න අනුර විදාන ගමගේ කියන පුද්ගලයා ඒ කියන්නේ කජ්ජා කියන පුද්ගලයාගේ පුතා. ඔහුගේ නම ඉඳුවර විදාන ගමගේ. ඉඳුවර විදාන ගමගේ ඊයේ ඔහුගේ අවුරුදු 16ක නැත්නම් 17ක දරුවෙක්. කියන්නේ අවුරුදු 18ට අඩුයි පාසල් තාම යන දරුවෙක්. ඔහුගේ Facebook page එකේ ඊටාම ඒ කියන්නේ සිංහල අවුල් නමුත් ඊටාම පිළිවෙලට සංවිධානය කරන ලද අදහසක් පළ කරලා තිබුණා. ඒ අදහසේ සංක්ෂිප්ත කාරණය තමයි මම නිකන් ටිකක් කියවුවොත් එහෙම අනුර විදානගමගේ නොහොත් කජ්ජා තජුඩීන් ඝාතනයට සම්බන්ධ බව පැවති යන අසත්‍ය තොරතුරු නිවැරදි කිරීම 2012 වර්ෂයේදී මැයි 17 වෙනි දින ඝාතනයට ලක් වූ රගල් ක්‍රීඩක තජුඩීන් මහතාගේ ඝාතනයට මේ වසරේ පෙබරවාරි 19 වෙනි දින එහෙම කියලා අනුර ප්‍රියන්ත නොහොත් විද්දනීය කජ්ජාද මෙම ඝාතනයට සම්බන්ධ බව ඉදිරි දිනේදී පොලිසිය විසින් නිවේදනයක් නිකුත් කර ඇත. මෙහෙම කියලා ඊටාම අසංක්ෂිප්ත ඒ කියන්නේ පිළිවෙලට ගොනු කරන ලද අදහස් ටිකක් අර හිතාමතා වරදලා අක්ෂර වින්‍යාසය වරද්දලා අර හිතාමතාම ඒ කරන ලියන පිළිවෙල ඒක තියෙන්නේ මෙහෙමයි ඒ කියන්නේ 2012 වර්ෂයේදී ෂයන්න වැරදි මැයි 17 වන දින ඝාතනයට කියන එකේ ඕනම මිනිසෙක් දන්නවා ඝාතනය කියන එකයි ඝාතනය කියන එකයි වෙනස. එතකොට අපි තේරෙන සිම්පල් ගයන්න ලියලා ඝාතනයට සම්බන්ධ දයන්න සිම්පල් බව පැවති යන අසත්‍ය කියනකොට ලියන ලියලා තියෙන විදිහ වැරදි. මේ විදිහට ලක් වූ කියන එක ලක් වූ ඒ කියන්නේ අපි ටයිප් කරනකොට වෙන්නට පුළුවන්. නමුත් මේකේ ඊටාම පැහැදිලිව පේන්න තියෙනවා. ඊටාම සංවිධානාත්මකව ගොනු කරන ලද අදහස් ගණනාවක්. ඉතාම වැරදි සිංහලෙන් ලියලා තියෙනවා. අපි කියන්නම් මේවට හේතු මොනවද කියලා අපි කියන්නම්. එතකොට මේකේ කියලා තියෙන්නේ මොකද්ද? දැන් මේ ඉදුවර විදානගමගේ කියන මේ දරුවා Tamanගේ දරුවා දැන් අවුරුදු 14 15 ඉඳලා Facebook ප්‍රොෆයිල් තියෙනවනේ දරුවන්ට. මේ දරුවා කජ්ජාගේ පුතා කියන මේ දරුවා කියනවා මගේ අම්මාට අනියම් සම්බන්ධතාවයක් තියෙනවා. ඒ පුද්ගල සමස්තයක් විදිහට අර්ථය මේකයි. ඒ නිසා අම්මා කියන දේවල් පිළිගන්න බෑ. පළවෙනි කාරණය. එතකොට මාවයි අම්මවයි CID එකට දැන් මේකත් එක්කම සමගාමීව මේ දරුවා ඊළඟට මීඩියා වලට එනවා. මීඩියා වලට ඇවිල්ලා මීඩියා ඉස්සරහා ඉඳගෙන ප්‍රකාශයක් නිකුත් කරනවා ඊටාම නරක විදියට. නරක විදියට කියන්නේ මේක කවුරු හරි මෙහෙයවීමෙන් කාගේ හරි මෙහෙයවීමෙන් තකහණියක් ඇවිල්ලා කරන වැඩක් කියලා ඊටාම බැරි දරුවට කතා කරන්න පුළුවන්. මේක තමයි වැදගත් කාරණේ. Tamanගේ අදහස් ගැලපීමේදී සාමාන්‍ය ওই වයසේ දරුවෙකුට වැඩි ඒ දරුවාගේ අදහස් ප්‍රකාශ කිරීමේදී ඒ කියන්නේ යම් දෙයක් ගලපලා කියන්න පුළුවන් කියන කාරණේ තේරෙනවා.
සහ කවුරු හරි කියන දෙයක් හොඳින් අහගෙන ඉඳලා ඒ අදහස් ටික ප්‍රකාශ කරන්න අහන දේවල් වල උත්තර දෙන්නට පුළුවන්කම තියෙනවා කියලා පේනවා ඒ ප්‍රකාශය. කොහොම නමුත් මේ දරුවා කියන්නේ Tamanගේ අම්මා විශ්වාස කරන්න පුළුවන් ගැහණියක් නෙමෙයි, කාන්තාවක් නෙමෙයි. ඇයට අනියම් සම්බන්ධතාවක් තිබුණා. ඒකට ඒ සම්බන්ධතාවය මගේ අතට අහු වුණා. ඊළඟට මම ඒ සම්බන්ධයෙන් විස්තර තාත්තට කජ්ජට කිව්වා. ඊළඟට අදාළ සම්බන්ධයේ තියෙන පුද්ගලයාවත් අපි දන්නවා. අම්මා කාලයක් පලා ගිහිල්ලා හිටියා තාත්තා අම්මව තර්ජනය කරන්න එහෙම නිකන් මරන්න හෙව්වා වගේ අදහසක් එහෙම දෙයක් ඔහොම කතන්දරයක් කියන්නේ. ඒ නිසා දැන් මේ පොලිසිය කියනකොට මේ CCTV දර්ශන පෙන්නලා මේ ඉන්නේ කජ්ජාද කියලා අඳුර ගන්න පුළුවන්ද කියලා අම්මා ඒක අඳුරගත්තේ ඊටාම සැක සහිත ආකාරයට. අම්මා කියපු කතන්දරේ පිළිගන්නට බෑ කියන එක තමයි මේ දරුවා කියන්නේ. ඒ වගේම මාත් එක්කමත් CID එකට ගිහිල්ලා පළවෙනි වතාවක අම්මා මේ දර්ශන පෙන්නලා ඇහුවා මේ කවුද කියලා. අම්මා ඒ අවස්ථාවේදී කිව්වේ මේ තාත්තා කියලා මහඳුර ගන්න බෑ කියන එක තමයි කියන්නේ. ඒ කියන්නේ මමත් ඒක කිව්වා. ඒ වෙලාවේ අම්මත් කිව්වා ඒක. නමුත් පස්සේ මේ දැන් නැවත වතාවක් ඇයගෙන් අහලා තියෙනවා මේ විදිහට මේ ඉන්නේ කච්චාද කියලා වුවම දැන් ඇය කියලා තියෙනවා දෙවෙනි වතාවට නැවත වතාවක් මේ ඉන්නේ කච්චා කියලා අඳුර ගන්නට පුළුවන් තාත්තගේ අර ඉනටත් දෙක තියාගෙන ඉන්න විදිය කොන්දේ අමාරුවක් තිබුණා ඒකත් පිළිගන්නවා නමුත් මේ ඉන්නේ 100%ක් තාත්තා නෙමෙයි කච්චා නෙමෙයි කියන කාරණේ මේ දරුවා කියනවා ඊළඟට කියනවා ඇයි මගේ තාත්තගේ සහෝදරියෝ ඉන්නවා ඔවුන්ව කැඳවලා පොලිසියට මේ සම්බන්ධයෙන් මොකද්ද ප්‍රශ්න කරලා මේ ඉන්නේ තාත්තද නැද්ද කියලා අඳුරගන්නේ නැහැ කිය නැත්තේ කියලා. මේක ඊටාම මේ බරපතල ප්‍රශ්නයක් බවට පත් වෙන්නේ මෙන්න මේ කාරණා ටික හින්දා. එකක් මේක බැලූ බැලමට පැහැදිලිවම Facebook post එක තමයි මුලින්ම එළියට එන්නේ. ඒ Facebook post එක එළියට එන්නේම ජනමාධ්‍ය වලට එළියට එන්නේම අපි තහවුරු කළා කියනවා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනමාධ්‍ය කණ්ඩායම වෙතින් කියන එක අපි පැහැදිලිවම කියනවා. ඒ සම්බන්ධයෙන් තහවුරු කරන්න පුළුවන් සාක්ෂි අපි ගාව තියෙනවා. එතකොට ඒ කණ්ඩායම තමයි මේ Facebook post එක ඉස්සලාම එළියට දාන්නේ. ඒ පළවෙනි මේ කාරණේ සම්බන්ධ මේ කාරණය මේ දරුවා එළියට එනවා කියන එකත් එක්ක ඔවුන්ගේ සම්බන්ධයක්. මොකද දරුවා කියන්නේ පෞද්ගලිකව වෙනම කෙනෙක්. දැන් මරලා තියෙනවා දැන් මේ ඝාතනයට ලක් වෙච්ච අනුර විධානගමගේ එතකොට රාජපක්ෂලාට තමයි කෙලින්ම චෝදනාව කරලා තියෙන්නේ. රාජපක්ෂ කියලා රාජපක්ෂ කියන නම කියනවා. චෝදනාවක් කරලා තියෙනවා. ඔවුන් ගාව බත් බැලේක් වගේ බැල මෙහෙමර කරලා ගෝණි නැතුව කරේ යන්නට ඉඩ දීලා එහෙම වැඩ කරා කියලාත් කියනවා. හැබැයි ඔහු අවසාන කාලේ ඊටාම ගේමෙන් ඒ කියන්නේ මට ඕන වෙලාවක තර්ජනයක් එන්නට පුළුවන් පොහොට්ටුවෙන් කියන අදහස කියලාත් තියෙනවා. එහෙම දිහෙද්දී කජ්ජාගේ ඝාතනයෙන් පස්සේ කජ්ජා තජුදීන් ඝාතනයට සම්බන්ධ කියලා යම් කිසි ආකාරයක ප්‍රකාශනකුත් කරනකොට පොහොට්ටුවේ මීඩියා පැත්තෙන් එළියට එනවා මේ ඉඳුර විධානගමගේ කියන දරුවාගේ Facebook post එක. ඒක තමයි ඊට පස්සේ තමයි ඊයේ දවස් ඇතුළත මේ දරුවාට කියලාත් වීඩියෝ එකක් කරනවා කවුරුන් හෝ කෙනෙක්. ඒ දෙක ඉවර වෙනවත් එක්කම ඊට සමගාමීව ඉවර වෙනවත් එක්කම හෝ ඊට සමගාමීව නාමල් රාජපක්ෂත් එළියට එනවා. ඇවිල්ලා අර මම කියපු මුලින් කියපු වගේ කතා ටිකක් කියනවා. කියලා ඒ නාමල් රාජපක්ෂ තමන්ගේ කතාව ඇතුළෙත් මේ දරුවාගේ FB post එකෙන් සහ දරුවාගේ වීඩියෝ එකෙන් දක්වපු අදහස් නාමල් රාජපක්ෂත් එළියට ඇවිල්ලා කියනවා. ඒ කියන්නේ තව කෙනෙක් මෙහෙම කියනවා ඊළඟට දරුවා කරන චෝදනාව මේ කාන්තාව සම්බන්ධයෙන් කාන්තාවගේ ප්‍රකාශය සම්බන්ධයෙන් තියෙන ක්‍රෙඩිබිලිටි එක. ඒ කියන්නේ විශ්වසනීයත්වය නාමල් රාජපක්ෂත් දරුවා කියන විදිහටම ප්‍රශ්න කරනවා. ඒ කාන්තාවට ඒ කියන්නේ මේ කාන්තාවගේ ඉතිහාසය හොයලා බලන්න වගේ එකක් කියනවා. ඒකෙන් අදහස් කරන්නේ කජ්ජාව හඳුනගත්තායි කියන ඔහුගේ භාර්යාව සම්බන්ධයෙන් විශ්වාසයක් නැහැ කියන කාරණේ නාමලුත් කියන්න උත්සාහ කරනවා. ඉතින් අපි මේ කාරණා සම්බන්ධයෙන් යම්කිසි අන්තර් සම්බන්ධයක් තියෙනවා නම් දැන් අපිට පේන විදිහක් තියෙනවා. අපි ඒක අපි කාටවත් කෙලි චෝදනා කරන්නේ. අපි කියන්නේ ජනතාවට මේ දෙන තොරතුරු අපේ වගකීම තොරතුරු වාර්තා කිරීමෙහි අසත්‍යභාවය, නිර්බද්ධභාවය තීරණය කිරීම ඔබට අයිති කාරණයක්. අපිට තියෙන තොරතුරු පෙන්වා දෙන එක විතරයි. එතකොට දැන් ඔහු දිගටම නාමල් දැන් අපිට ඕක කියන්න උවමනාව තිබ්බේ මේකයි. මේ කාරණා දෙක දරුවා එළියට ආපු එක සහ නාමල් රාජපක්ෂගේ ප්‍රකාශය ඊටාම ඒ කියන්නේ සමාන්තරව ගමන් කරපු කාරණා දෙකක් කියන එක. ඒ දෙකම එකකට එකක් සමාන්තරව ආවා. ඉතින් සහ අපි කියන්න උත්සාහ කරේ අර දරුවාගේ FB post එකේම ඊටාම සංවිධානාත්මකව හදපු අදහස් ටිකක් ගලපලා සිංහල භාෂාව සම්බන්ධයෙන් අපිට යම් කිසි ආකාරයක ප්‍රාමාණික දැනුමක් තියෙනවා. ඉතින් ඒකත් එක්ක නිකන් සහ අපි අවසර ගණනාවක භාවිතයත් එක්ක ජනමාධ්‍ය භාවිතයත් එක්ක තියෙන පොඩි අදහසක් තියෙනවා.
එහෙම ගලපලා බලනකොට ඒ අදහස් ටික සිංහල භාෂාවෙන් ගැලපීමේදී උවමනාවෙන් සිංහල වරද්දලා තියෙනවා FB post එක. ඔබ ගිහිල්ලා බලන්න. බැලුවම තේරෙයි ඒක තාම තියෙනවා. ඒ ඉදුවර විධානගම කියලා ඒ දරුවගේ post එකේ කමෙන්ට් කරන්න යන්න එපා නරක විදිහට. අපි කියන්නේ දරුවෙක්ගේ ඒ දරුවාව කවුරු මෙහෙයුවත් පවුල විසින් හෝ දේශපාලනික බලවේගයක් විසින් හෝ මෙහෙයුවත් ඒ දරුවෙක්. ඒ නිසා ඒ දරුවා සම්බන්ධයෙන් අදහස් දැක්වීමේදී ඒවට කමෙන්ට් කිරීමේදී හොඳ හෝ නරක කියන එකෙන් ඒ මොනවා කිව්වත් මේ වගේ කාරණයකට ඒ දරුවාට හොඳ කිව්වත් මම දැක්කා ඒ දරුවාගේ මුලින් දාලා තියෙන පුතේ අපිත් ඔය ඒකත් ඉතාම නරක උත්තේජනයක්. මොකද මේ ඒ කියන්නේ මාපියන්ට කුමනාකාරයේ චෝදනා එල්ල වුණත් මේ දරුවන්ව ආරක්ෂා කරගත යුතුයි. අපිට තේරෙනවා මේ දරුවාගේ අනාගතේ ඉතාම අනාරක්ෂිත තැනක තියෙන්නේ කියලා. ඉතින් එහෙවුනත් මේ මෙතන්දි පැහැදිලිවම දරුවා පිටිපස්සේ කවුරුන් හෝ ඉඳගෙන ඔහුව මෙහෙවනවා කියන එකට ඒක තේරුම් ගන්නට මම හිතන්නේ මේ කාරණා ටික එහෙට මෙහෙට කරලා ගලපනකොට සිහි කල්පනාව තියෙන ඕන කෙනෙකුටම පවතින සාක්ෂි ටික හොඳටම ප්‍රමාණවත් කියන එක තමයි අපිට පේන්නට තියෙන. ඉතින් ඊටාම නරක දෙයක් දේශපාලනික කාරණා වෙනුවෙන් දරුවෝ මෙහෙවනවා කියන එක. අනිත් පැත්තෙන් මෙතනදී කියන්න ඕන කාරණයක් තමයි නාමල් අපි ඔයාට විතරක් චෝදනා කරන්නේ නැහැ. මොකද මේ සිද්ධිය සම්බන්ධව අපි ඔයාට චෝදනා කරන්නේ එකම දේ ඔයා මේක පිටිපස්සේ ඉන්නවා නම් මේ දරුවාව මෙහෙයුම් මෙහෙයුම් සම්බන්ධයෙන් යම් කිසි ආකාරයක ඔයාට දැනුවත්භාවයක් තියෙනවා නම් ඒක නරකයි කියන්න විතරයි. අනිත් පැත්තෙන් අපි ඔයා කියන එක පිළිගන්නවා. 2015 ඉඳන්ම යහපාලන ආණ්ඩුව මේ ආරම්භ වෙච්ච දවසේ ඉඳන්ම මේ තජුදීන් ඝාතනය අද වෙනකරුත් විකුණන් කනවා. ඒක එදත් එහෙමයි අදත් එහෙමයි කියන එක අපි පැහැදිලිවම දන්නවා. අදත් මෙහිදී පොලිසියේ හැසිරීම කියන එක බරපතල ප්‍රශ්න සහගත කාරණයක්. මොකද පොලිස් වැඩ බලන මාධ්‍ය ප්‍රකාශකවරයාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් ඒ කරපු ඉදිරිපත් කරපු තොරතුරු ටික සම්බන්ධයෙන් සලකා බලනකොට පැහැදිලිවම පේනවා කාට හරි ඒක කන්ට්‍රැඩික්ට් කරන්නට පුළුවන් විදියට. ඒක නිශ්චිත තොරතුරු ඉදිරිපත් කිරීමක් නෙමෙයි කරේ. කජ්ජාව ඇත්තටම කජ්ජාගේ බිරිඳ විසින් අඳුරගත්තා නම් ඒක කෙලින්ම කියන්න ඕනේ. ඒ වෙනුවට පොලිසිය මොනවද කිව්වේ? ඒ වෙනුවට පොලිසිය කිව්වේ එහෙම සැක කර හැකි බවට නිශ්චිත අදහසක් කිව්වේ නැහැ. ඒක නිනට අත් දෙක තියාගෙන ඉන්න විදිහෙන් එහෙම කියලා ඒ කියන්නේ බිරිඳ විසින් ඒ වගේ කජ්ජා වගේ මට ඒ වචනේ හරියට මතක නැහැ. ඔගොල්ලෝ ආයි කියලා බලන්න මේ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියනවා ඒ කියන්නේ නිශ්චිත තොරතුරක් නෙමෙයි ඉන්නේ මේ කජ්ජා කියලා අඳුරගත්තා. ඒ වෙනුවට මේ කජ්ජාගේ හැඩරුව කජ්ජා අත තියාගෙන ඉන්න විදිය. ඒ අනුව කජ්ජායයි සැක කළ හැකි මට්ටමට මේ පුද්ගලයාව බිරිඳ විසින් අඳුරගත්තා එක. එම්සක් ඒ කියන්නේ අනුමාන සහගත අදහසක් කියන එක මිසක් නිශ්චිතව ඔව් මේ ඉන්නේ මගේ සැමියා කියන එක නෙමෙයි කිව්වේ. ඒ පොලිසිය ප්‍රකාශයම පැහැදිලිවම යම් කිසි ආකාරයකට මේක කවුරු හරි පුද්ගලයෙක් මේක අභියෝගයට ලක් කරනවා නම් පොලිසිය ප්‍රකාශය අභියෝගයට ලක් කරන්න පුළුවන් හිස් තැනක් තියලා තමයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ඒ කතා ටික ඔක්කොම කියන්නේ. ඉතින් විශේෂයෙන්ම මේ බිරිඳ විසින් හඳුනාගත්ත අය කියන කොටස කියන්නේ යම් කිසි කෙනෙකුට අභියෝග කරන්න පුළුවන්. අපි කියන්නේ ඇයි එහෙම කරේ? ඒ කොන පාවිච්චි කළා තමයි ඔන්න පොලිසියට නාමල් රාජපක්ෂ කෙලින්ම චෝදනා කරන්නේ. පොලිසිය උත්සාහ කරනවා මේකට අපිව ගාවන්නට. එහෙම කරන්න එපා. කරොත් නීතියේ පියවරක් ගන්නවා. ඒක සාධාරණයි. ඒ චෝදනාව ඉතාම සාධාරණයි. මොකද පොලිසිය මේ කාරණේ එළියට දැම්මේ ජනතාවට ක්‍රෙඩිබිලිටි එකක් තියෙන විදිහට. බරක් ඒකේ බරක්. මේක සත්‍ය තොරතුරක් කියලා දැනෙන ආකාරයට නෙමෙයි. ඒක ප්‍රශ්න කළ හැකි ආකාරයට. ඒ නිසා තමයි මේක නාඩගමක් බවට පත් වෙලා තියෙන්නේ. ඉතින් දැන් මේක අර බැකෝ සමන් හරහා ආවා. බැකෝ සමන් මේ අඳුර ගන්න දේවල් එක්ක මේ අලුත් තොරතුරු එළියට එනවා. ඒවා අපිට පිළිගන්නට පුළුවන් දේවල්. හැබැයි මේ හැම කාරණයක් පිටුපසම තියෙන ඒ කියන්නේ බර කියන එක මේ වගේ අපි දන්නේ ඒක උවමනාවෙන් කරාද එහෙම නැත්නම් නොදැනුවත්වකම හින්දා කරාද සැලසුම් සහගත වැඩක් හින්දා කරාද පොලිසිය නොයෙක් දේවල් තියෙනවා. පොලිසිය විසින් තමයි පොලිසිය විවිධ කාලවල විවිධ මේ සම්බන්ධයෙන් හිටපු මාධ්‍ය ප්‍රකාශකවරු අපි නම් කියන්නේ නැහැ. තජුදීන් ඝාතනය කරපු වෙලාවේ එළියට ඇවිල්ලා ඒ වෙලාවේ බලයේ තිබිච්ච ආණ්ඩුවට එල්ල වෙන චෝදනා හොදන්න ඒ වෙලාවේ හිටපු පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරු සුදුහුණු ගන්න කතා කරේ. ඊළඟට හොයන්නේ බලන්නේ නැතුව ඒ වෙලාවේ එළියට ආපු සියලුම පරීක්ෂණ වාර්තා මරණ පරීක්ෂණ වාර්තා ඒ සියල්ල මේක ඝාතනයක් නෙමෙයි ගිනිගෙන මැරුණා මේ මනුස්සයා කියලා ඇක්සිඩන්ට් එකක් කියලා තහවුරු කරන්න හිටපු පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරු කොච්චර වැඩ කරාද? අනුර සේනානායකට කොච්චර හිටපු DIGට මේ චෝදනා එල්ල වුණාද? මේ ගිය පුද්ගලයා. ඔව් කොච්චර මේක යට ගන්න උත්සාහ කරාද? ඒ වෙලාවේ හිටපු අදාළ වගකිව යුතු පොලිස් ස්ථානයේ පොලිස් ස්ථානාධිපතිවරයා කොච්චර මේක යට ගන්න උත්සාහ කරාද? ඉතින් ඒවත් එක්ක පොලිසියට අද වෙනකනුත් පොලිසිය සම්බන්ධයෙන් මේ තජුදීන් ඝාතනයේදී ක්‍රියාත්මක වෙච්ච ආකාරය
සත පහකට බොහෝ පාර්ශවලට මේක උනන්දු වෙන පාර්ශවලට විශ්වාසයක් නැහැ කියන එක තමයි පෙන්වන්නට තියෙන අපිටත් කියන්න තියෙන්නේ. ඒ කියන්නේ ඒ කාරණේ සම්බන්ධයෙන් බරපතල කනගාටුවක් තියෙනවා පොලිසිය මේ පෙරේදා කරපු ප්‍රෙස් එකේදී මේ ප්‍රකාශ කරපු කරුණු ප්‍රකාශ ඉදිරිපත් කරපු ආකාරය සම්බන්ධයෙන්. කොහොම හරි ඔන්න ඕක තමයි தත්ත්වය. අපි කියන්නේ එකම දෙයයි මේ දරුවෝ මේ අනාගතය මේ දරුවන්වත් තාත්තලා ගිය පාරේ යවන්නට එපා කියන එක තමයි අපි කියන්නේ. මේක පිටිපස්සේ දේශපාලනයක් තියෙනවා නම් මේ දරුවාව කවුරු හරි පාවිච්චි කරනවා නම් ඒ දරුවා ආරක්ෂා කරන්න දරුවට මාපියන් දෙදෙනාගේම ආරක්ෂාව නැති වෙලා තියෙන්නේ. ඉතින් ඒ දරුවා තාත්තා ගිය පාරේ නොයවන්න නම් බරපතල වගකීමක් තියෙනවා මේ ඔහුව මෙහෙවනවා නම් පවුල විසින් ආරක්ෂා කරගත යුතුයි. ඔහුගේ සහෝදර සහෝදරයෝ ඉන්නවා නම් කජ්ජාගේ සහ ඔහුගේ බිරිඳගේ සහෝදර සහෝදර මේ දරුවා පාවිච්චි වෙන්න දෙන්න එපා මේ වගේ දේවල් වලට. අපි කියන්න තියෙන එක පැහැදිලිව පේනවා. ඒ කියන්නේ සාමාන්‍ය හුදී ජනයා මේවා එකපාරට කියන එක ඒ විදිහට ඇබ්සෝබ් කරගත්තට උරා ගත්තට මේවා සම්බන්ධයෙන් පොඩ්ඩක් හොයලා බලනකොට පොඩ්ඩක් කල්පනාවෙන් එබිලා බලනකොට මේ මොනවද සිද්ධ වෙන්නේ කියලා මේවා වෙන්නේ මොනවද කියන කාරණේ අඳුර ගන්න එච්චර අමාරුවක් නැහැ කියන එක තමයි අපිට කියන්න තියෙන්නේ. දරුවෝ ආරක්ෂා කරන්න. අපි ගිහින් එන්න. ආයිබෝන්. subscribe කරන්න. comment එකක් දාලා තියන්න.